ආයිබෝන් යාළුවනේ. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ PC එකේ hard drive එකේ හෝ SSD එකේ නැත්නම් ඔයාගේ storage capacity එකේ health එක සහ speed එක කොහොමද test කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යෙන්ම මාව subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එකයි bell icon එකයි all දාලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගාට notification එකක් ගෙන්න ගන්න. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට ඉතින් යාළුවනේ වීඩියෝ එකේ මුල කිව්වා වගේ අද තමයි කාලයකට පස්සේ මම වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒකට සමා වෙන්න මොකද කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් නොකර හිටියට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කිව්වා වගේ මුල කිව්වා වගේ කතා කරන්න යන්නේ ඔයාගේ PC එකේ hard drive එකේ health එක සහ speed එක කොහොමද test කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට SSD එකක් නැත්නම් ඔයාගේ PC එකේ hard drive එකක නැත්නම් ඔයාගේ වෙනත් storage capacity එකක health එක කොහොමද check කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි කතා කරමු කොහොමද ඔයාගේ PC එකේ තියෙන hard drive එක නැත්නම් SSD එකේ health එක check කරගන්න කියලා. ඉතින් ඒකට ඔයාලට පුළුවන් ඔයාගේ web browser එකට ගිහිල්ලා search bar එකේ crystal disk info කියලා ඔයාලට search කරගන්න. ඉතින් මම මේ විදිහට search කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් එතන interface එකේ පෙන්නනවා crystal dev world කියලා එකක්. ඉතින් මෙන්න මේක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ website එකේ interface එක. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් crystal disk info කියන software එකේ editions set එකක් තියෙනවා. ඉතින් මෙතන මට අවශ්‍ය edition එකේ standard edition එක නිසා මම ඒක download කරගන්න. ඕගොල්ලන්ට පුළුවන් කැමති නම් මෙන්න මේ වගේ edition එකක් download කරගන්න. ඕගොල්ලන් හිත ඇදිලා යන. මෙතන යට තියෙනවා බලා ගන්න පුළුවන් download කියලා එකක්. ඉතින් මේක මම click කරනවා. ඊට පස්සේ පොඩි ad එකක් පෙන්නනවා. ඒ කියන්නේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් crystal disk info කියන software එකේ edition set එක. ඉතින් මෙතන උඩින්ම standard edition එක බලා ගන්න පුළුවන්. යටින් තව edition වර්ග තියෙනවා. කැමති එකක් ඔයාලට පුළුවන් download කරගන්න. ඔය ආස එකක්. ඉතින් මම මෙතනදී download කරගන්න standard edition එක. ඉතින් මෙතන බලා ගන්නවා යටම තියෙනවා installer කියලා එකක්. ඔයාලට කැමති නම් මේක zip file එකක්, score code ඔය වගේ ඔයාලට කැමති විදිහකට ඔයාලා download කරගන්න. මම install එකක් විදිහට download කරගන්න. හින්දා මම මේක click කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර 5ක් යනවා මේක download වෙන්න. මේක automaticම download වෙනවා website එක හරහා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් download එක click කරාට පස්සේ මෙන්න මේ විදිහ interface එකකට එනවා. ඉතින් මේ interface එකට ආවට පස්සේ automaticම වාගේ software එක download වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ download කරගත්තට පස්සේ ඔයා යන්න ඕනේ වගේ PC එකේ download folder එකට. ඊට පස්සේ මෙහෙම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ crystal disk info install එක මෙතන download වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක double click කරලා අවශ්‍ය permission දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන ඔයා accept කරන්න ඒගොල්ලන්ගේ agreement එක. ඊට පස්සේ next දීලා ඔහොම ඉස්සරහට යන්න. ඊට පස්සේ automatic install වෙනවා බලා ගන්න පුළුවන්. software එක open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ උඩින්ම මගේ දැන්ට තියෙන main capacity එක NVMe එකේ health status එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී good කියලා තියෙනවා වගේම percentage එක 94ක් විදිහට පෙන්නනවා. ඒ වගේම temp එක celsius අංශක 32ක් වගේ පෙන්නනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත side එකේ තියෙන මේ storage device එක ගැන තියෙන information වගේක්. ඉතින් ඔයා නොදන්න information මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම එහා පැත්තේ window එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැන්ට PC එක ඇතුලේ තියෙන hard drive එකේ information set එක. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් health status එක good කියලා පෙන්නනවා. ඉතින් presentation එකක් පෙන්නන්නේ නැහැ. ඒ වගේම temp එක බලා ගන්න පුළුවන් celsius අංශක 30ක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. වගේම දකුණු අත පැත්තේ මේකේ තියෙන ඊතුරු information. ඉතින් ඔයාලට මේ software එක පහළ බලා ගන්න පුළුවන් මේ කියන storage device වල මොකක්ම හරි error එකක් තියෙනවාද කියලා. ඉතින් මෙතනදී මගේ කිසිම මේ storage device එක කවුලක් නැහැ. මොකද blue color. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් screen එකේ වම් අත පැත්තේ මම දාලා තියෙන screenshot එකක් මේ software එකේම වෙන storage device එකක් check කරපු එකක්. ඉතින් මෙතනදී health status එකේ පෙන්නන්නේ කහ පාටින් නැත්නම් yellow color එකෙන්. මොකද ඒකේ error එකක් තියෙන නිසා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ ඒ අදාළ error එක තියෙන hard drive එකේ තියෙන සියලුම data වෙනත් hard drive එකකට copy කරගන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් screen එකේ දකුණු අත පැත්තේ මම මේ software එකේ screenshot එකක් දාලා තියෙනවා. ඉතින් මේ screenshot එකට අනුව මේ check කරලා තියෙන storage device එක මේ වෙද්දි භාවිත කරන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙන storage device එකක් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් එතනදී ඔයාලට health status එක red color එකෙන් බලා ගන්න පුළුවන් bad කියලා. ඉතින් ඒ වගේම පළවෙනි යට information වල පළවෙනි information එකේම ඔයාලට බලා ගන්න පුළුවන් red dot එකක් තියෙනවා. ඒ වගේම යට ඔයාලට බලා ගන්න පුළුවන් yellow dot දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ මේ hard drive එක නැත්නම් SSD එක නැත්නම් storage capacity එක අයින් කරලා අලුත් storage capacity එකක් hard එකක් නැත්නම් SSD එකක් ඔයාගේ PC එකට plug කරගන්න එක. ඉතින් යාළුවනේ මම දෙවෙනියට පෙන්නනවා කිව්වා ඔයාගේ PC එකේ hard drive එක නැත්නම් SSD එක නැත්නම් storage capacity එකේ කොහොමද speed එක
චෙක් කරගන්න කියලා. ඉතින් ඒකටත් අර වගේ software එකක් තියෙනවා download කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ PC එකේ web browser එකට ගිහිල්ලා search bar එකේ crystal disk speed test කියලා search කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අර කලින් වගේම උඩින් සමහරට පෙන්වන්න පුළුවන් download කරගන්න. නැත්නම් ඔයාලට මෙන්න මේ වගේ crystal day world කියලා අර කලින් වෙබ්සයිට් එකෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පහළට යද්දි මෙන්න මේ software එකේ edition set එකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති edition එකක් download කරගන්න පුළුවන්. ඉතින් මේ උඩම ඔයාලට බලා ගන්න පුළුවන් download කියලා තියෙනවා. ඉතින් මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ගියාට පස්සේ උඩින්ම standard edition එක නැත්නම් ඔයාලට වෙනත් මොකක් හරි edition එකක් download කරගන්න ඕන නම් ඔයා ඒ අදාළ edition එක download කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට option හතරක් තියෙනවා. ඔයා කැමති option එකක් තෝරගන්න. ඔයාලට payment කරලා උනත් ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ standard edition එක download කරගන්නවා. ඉතින් ඒකෙදි මම install එක තමයි තෝරගන්නේ. ඉතින් මම මේක click කරනවා. ඒ වගේම ඔයාලට කලින් වගේම බලා ගන්න පුළුවන් මේකත් අපර පාක් කරලාදී මේ විදිහට download වෙනවා. ගන්න තියෙන්නේ අර කලින් වගේම ගිහිල්ලා මෙන්න මේ කියන software එක install කරගන්න එක. ඉතින් මේ installer file එක මම ගිහිල්ලා double click කරලා අදාළ permission දීලා install කරගන්නවා. දැන් මම මේ software එක open කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ option හතරක් තියෙනවා පහළට. ඉතින් මේ option හතරම එකපාර අර all කියන button එක click කරලා උඩ තියෙන එකපාර start කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට option හතරක් තව තියෙනවා උඩ. ඉතින් එතනදී ඔයාලට පුළුවන් ඔයාගේ drive එක select කරන්න. දැන් තමගේ mainly drive එක තමයි select වෙලා තියෙන්නේ C drive එක. ඉතින් ඔයාලට පුළුවන් එතනින් ඔයාගේ කැමති එකක් තෝරලා ඔයාලට drive එකක් තෝරලා ඒක ස්පීඩ් එක check කරගන්න. ඉතින් මෙතනදී මේ ස්පීඩ් එක check කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් පහළ පෙන්වනවා read සහ write speed එක. ඉතින් මෙතනදී read speed එක දැන්ට බිඳුව පෙන්වන්නේ මොකද මම මෙතනදී කිසිම storage device එකක speed එකක් check කරන්නේ නැති නිසා. ඉතින් ඔයාලට පුළුවන් ඕක ලේසියෙන්ම ඔය all කියන button එක දීලා මේ option හතරෙම speed එක එකපාර check කරගන්න ඔයා අදාළ drive එක select කරලා අද වීඩියෝ එකෙන් කතා කරේ ඔයාගේ PC එකේ තියෙන hard drive එකේ නැත්නම් SSD එකේ නැත්නම් ඔයාගේ storage capacity එකේ health එක සහ speed එක කොහොමද check කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like කරන්න, ඒ වගේම නොදන්න යාළුවන්ටත් බලන්න share කරන්න. තාම මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. මොකද මම YouTube එකට වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට notification එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මගේ Facebook page එක Dilshan Pradat ඒකත් ඔයාලට පුළුවන් like කරලා follow කරලා set වෙන්න. වගේම Instagram එකේ මාව follow කරන්න Dilshan Pradat. ඉතින් අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකල් ඔයාට සුබ දවසක්.